තහවුරු කරන මේ ටෙස්ට් එකක් සහ මේන්ටනන්ස් ඉල්ලලා නඩුවක් දාලා තියෙන්නේ. එයා ඒක පැහැර හරිනවා. එයා ආදාවෙත් නෑ නඩුවට. සනීප ළමයි අතාරියා චාමිකා කරනාරත්න මේ ලෝකයට තියෙනවා ඔක්කොම කඩිට තේරෙනවා අපේ රටේට යා කරන වැඩේ බලාගන්න. ඒ වගේ ළමයිලාව ඔයාලා අතාරිනවා නම් ගොඩක් ප්‍රශ්නයක අපිට දන්න එක DNA රිපෝට් එක එයාලා චෙක් කරනවා කියලා එයාලා DNA රිපෝට් එක යා කරන්න ඕනේ. යා කරන්න බය වෙනවා. ඉතින් ඒ වගේ කරනවා නම් අපේ යාලාගේ ගොඩක් අවජාතක් ළමයි වගේ යාලාව නැති කරනවා. එයාගේ මූණේ බලාගන්න දැන්නම මූණේ ළමයිට සේම් විතරයි තමයි. ගොඩක් මිනිස්සුලා එක කතා කරන්නේ අනිවාර්යෙන් මම කතා කරනවා. එයි ඔයාලා ලව් කරන්නේ ඔයාලා ළමයි දන්නවා අනිවාර්යෙන් ළමයි දනවා නම් ඔයාලා පරිස්සමින් බලා ගන්න ඕනේ. ඔයාලා බදින්න ඕනේ. බදින්න නැත්නම් ඔයාලා ලව් කරන්න එපා. ඔයාලා ලව් කරලා ඔයාලා ෆන්න කරනවා නම් බඩු පෙට්ටක ගිහලා ඔයාලා ෆන්න කරන්න. ඒ වගේ අපේ රටේට ඒ වගේ අපි තියන්නේ ගෑනු ළමයිලව ඔයාලා විනාශ කරන්න එපා. ගොඩක් කොල්ලා ඒ වගේ ලව් කරනවා. ඉතින් ඔයාලාට කැමති නැත්නම් ඔයාලා යාලාට දෙන්න එපා. දරුවාලා ඔයාලා ගොඩක් තුරුල කරන්න එපා. ඒ වගේ තුරුල කරලා ඊට පස්සේ ඔයාලා කෝට්ස් ගන්න ඕනේ. ඒ වගේ එන්න ඕනේ තමයි ගොඩක් ප්‍රශ්නයක් අපේ රටේට. දැන් කාලයට බලාගන්න යා අම්මා යාගේ මොනාරි තියෙනවා නැත්තම් ගෑලා මේ වගේ කෝට්ස් එක ඒ වගේ එන්නේ බලාපොරොත්තුව මොකොත් නෑ කියලා කියනවා. ඉතින් ඒ වගේ අපේ රටේට බාර ගන්න ඕනේ. ඒ වගේ කට්ටියට අපි මොකද කරන්න ඕනේ අනිවාර්යෙන් ඒක ළමයිලාව අනිවාර්යෙන් යාලා ආරක්ෂා කරන්න යාලාට දෙන්න ඕනේ මොන හරි. නැත්තම් යාලාට ප්‍රශ්න එනවා. යාලාගේ අම්මාලාට යාලා සාමිකාරත්න ඔයාලාට වැරදක් නෑ නම් ඔයාලා කෙලින්ම දෙන්න DNA එක. ඔයාලා DNA එක මොකද දෙන්නේ නම් එයි ඔයාලා මේක හංගන්නේ. ඒ වගේ හංගන්න එපා. අපේ රටේට ඒ වගේ ගොඩක් ප්‍රශ්න ඉන්නවා ඉතින් ඔයාලා තියාගන්න ඕනේ. ඔයාලා හොඳයි නම් ඔයාලා හොඳ නැත්තම් ඔයාලා දෙන්න ඕනේ DNA එක. දෙන්නේ නෑ යාලා. ඒක තමයි. දැන් ගොඩාක් කාලයට යාලා කෝට්ස් කරනවා. කොයිද ඒක ඉවර වෙනවා දන්නේ අනිවාර්යෙන් ඔයාලා කොමාන්ඩ් එක දාගන්න. ඒ ළමයිලා චාමිකා කරනවත් නැද නැත්නම් එයා ගෑණි කියන්නේ අර අවජාතක වගේ වෙනස් විදියක අපි යා ළමයි හදාගත්තාද කියලා අනිවාර්යෙන් ඔයාලා කොමාන්ඩ් එක දාගන්න. අනිවාර්යෙන් මේක වීඩියෝ එක ලයික් කරන්න අනිවාර්යෙන් ඔයාලා කොමාන්ඩ් එක දාගන්න අනිවාර්යෙන්.